ඔයාගේ ෆේස්බුක් ඇප් එකත් මේ වගේ ඕපන් වෙන්න ඇද්ද? එනම් මේ වීඩියෝ එක ඉවරනකම බලන්න. සාදරයෙන් පිළිගන්නවා D9 Tech Show YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Facebook එකට ආපු අප්ඩේට් එකක් සම්බන්ධව. ඉතින් මේ අප්ඩේට් එක රිලීස් වුණේ මැයි 25 වෙනිදා. ඒ කියන්නේ 2025 මැයි 25 වෙනිදා තමයි මේ අප්ඩේට් එක රිලීස් වුණේ. ඉතින් මේ Facebook app එක ඔයා මැයි 25 වෙනිදා හෝ මැයි 25 වෙනිදාට පස්සේ අප්ඩේට් කරපු කෙනෙක් නම් මේ ප්‍රශ්නේ ඔයාටත් ඇති. ඉතින් මේ ප්‍රශ්නේ තමයි අපි මේ Facebook app එක අප්ඩේට් කරයින් පස්සේ මැයි 25 වෙනිදාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Facebook app එක ඕපන් වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් අපිට නිතරම ඔයාලට බලා ගන්න පුළුවන් Facebook keep stopping කියලා මැසේජ් එකක් එනවා යටින්. ඉතින් ඒක නිතරම එනවා අපිට වෙන වැඩක් කරන්න ගියත් නිතරම වගේ ඒ Facebook keep stopping කියන මැසේජ් එක යටින් pop up වෙලා ඔයාලට එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඉවරනකම බලන්න. මේ Facebook එක ඕපන් වෙන්නේ නැති එක ෆික්ස් කරගන්න පුළුවන් ලේසි විදියක් තමයි මැයි 29 රිලීස් වෙලා තියෙනවා තව අප්ඩේට් එකක්. ඉතින් මේ අප්ඩේට් එක ඔයාගේ Facebook app එකට දාගත්තායින් පස්සේ ඉන්ස්ටෝල් කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම Facebook app එක ඕපන් වෙනවා. ඉතින් මම දැන් ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ Play Store app එක මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරගෙන ඔයාලා මේ විදිහට සර්ච් කරගන්න Facebook කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අප්ඩේට් කියලා තියෙනවා ඔයාගේ Facebook app එක අප්ඩේට් කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අප්ඩේට් එක ඔයාලට තාම ඇවිල්ලා නැත්නම් මේ 29 රිලීස් වුණ අප්ඩේට් එක ඔයාලට තාම ඇවිල්ලා නැත්නම් ඒකට කරන්න පුළුවන් සොලියුෂන් එකත් මම ඊට පස්සේ කියන්නම්. ඉතින් ඔයා මේ අප්ඩේට් එක මුලින්ම අප්ඩේට් කරගන්න Facebook කියලා උඩින් සර්ච් කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට Facebook app එක අප්ඩේට් කරන්න තියෙනවා කියලා නිල් පාට බටන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් නිල් පාට බටන් එක ඔබලා ඔයාලා මේක අප්ඩේට් කරගන්න. ඉතින් අප්ඩේට් කරලා ඉවරුණායින් පස්සේ ඔයාලට පුළුවන් මේක ඕපන් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව කලින් වගේම අපේ Facebook app එක ඕපන් වෙනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ Facebook app එක ඕපන් වෙන්නේ නැති ප්‍රශ්නේ ෆික්ස් කරගන්න. ඉතින් මේ අප්ඩේට් එක තාම ඔයාලට ආවේ නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා ඔයාගේ අප්ඩේට් කරපු එක uninstall කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් uninstall කියලා තියෙනවා. ඉතින් ඒ බටන් එක ඔයා එක සැරයක් ටච් කරන්න. එතකොට ඔයා අප්ඩේට් කරපු එක cancel වෙනවා, uninstall වෙනවා. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ කලින් අප්ඩේට් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් කලින් වගේම Facebook app එක ඕපන් කරගෙන වැඩ කරගෙන යන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මේ Facebook ඕපන් වෙන්නේ නැති ප්‍රශ්නේ ගොඩක්ම තියෙන්නේ මැයි 25 වෙනිදායින් පස්සේ සහ මැයි 29ට කලින් අප්ඩේට් කරපු අයට. ඉතින් මේක Facebook app එක අප්ඩේට් කරපුම නැති කෙනෙක්ට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. Facebook app එක ඕපන් වෙනවා. ඉතින් එහෙම තමයි මේ Facebook වගේ Facebook විතරක් නෙමෙයි අනිත් apps වලත් මේ වගේ bugs තියෙන updates release වෙනවා. ඉතින් විශේෂයෙන්ම අර apps වලට එන updates වල තමයි ගොඩක්ම මේ විදිහට bugs බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කලිනුත් මේ විදිහට Facebook app එකේ මෙහෙම bug එකක් තියෙන update එකක් release වුණා. ඉතින් මේ විදිහට bugs තියෙන update ආවොත් ඔයාලට කරන්න තියෙන්නේ ආපහු ඔයාලා අප්ඩේට් කරපු Facebook app එක ආපහු uninstall කරන්න. ඒ අප්ඩේට් එක cancel කරගන්න. ඒකට කලින් වගේම ඔයාලට මේ විදිහට Facebook app එක ඕපන් කරගන්න පුළුවන්, වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ සොලියුෂන් එක තමයි ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් આવොත් කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්න ඇති. ඉතින් මම හිතනවා ඔයාලට මම මේ කියපු Facebook keep stopping problem එක විසඳ ගන්න විදිය තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට මොකක් හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම හිතනවා හොඳටම තේරෙන්නේ නැති මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දුන්න නිසා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. සහ ඔයාලට පුළුවන් Facebook app එකේ වැඩ කරගෙන යද්දී කලින් ඔයාලට මේ වගේ bugs තියෙන updates ලැබුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒක අනිත් අයටත් උදව්වක් වෙයි. ඉතින් ඔයා තාමත් D9 Tech Show Facebook page එක like කරලා නැත්නම් like කරන්න. ඔයාලා කරන්න තියෙන Facebook app එකට ගිහින් D9 Tech Show කියලා search කරන්න. එතකොට ඔයාලට අපේ channel එකේ logo එක බලා ගන්න පුළුවන්. එතකොට ඒක ඔයාලට පුළුවන් මේ page එක touch කරලා like කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් D9 Tech Show කියලා Instagram එකේ search කරලත් ඔයාලට අපේ channel එක logo එක බලා ගන්න පුළුවන් වෙනවා.
ඒ පේජ් එක ෆලෝ කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ වගේ ෂෝට් කන්ටෙන්ට් වැදගත් ලොන් කන්ටෙන්ට් වලට ආසයට පුළුවන් මේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ෂෝට් කන්ටෙන්ට් වලට කැමති කට්ටියට පුළුවන් D9 Tech Show TikTok page එක follow කරලා තියාගන්න. ඉතින් ඔයා D9 Tech Show YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න දැම්ම. ඉතින් ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all කියන එකට දාගෙන තියාගත්තොත් ඔයාලට හැකියාව තියෙනවා මම මේ වගේ වැදගත් content දාපු ගමන්ම ඔයා ගාවට notification එකක් ගෙන්න ගන්න පුළුවන් වෙනවා එතකොට. ඉතින් ඒ නිසා subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, අනිත් අයට බලන්නත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් තවත් මේ වගේ වැදගත් content එකක් අරන් එනකම් ඔයාලට සුබම සුබ දවසක්.